අපි මේ ආර්ථිකයට කළා තියෙන්නේ? ඔක්සිජන් දීදී හිටපු ඒ ලෙඩාව දැන් ඔක්සිජන් දෙන එක නවත්තලා වයර් ටික ගලවලා ඔක්කොම වයර් නෙමෙයි වයර් ස්වල්පයක් තියෙනවා. මොකද දැන් ඉන්නේ දැඩි සත්කාරයක එකේ. තාම ICU එකෙන් පිට කරලා නැහැ. ඒක මේ ආණ්ඩුවේ වගකීමක්. ඒක හරියට කරන්න ඕනේ. ආර්ථිකය වර්ධනය කරන්නේ අපිට ප්‍රාග්ධන මුදල් තියෙනවා. තාක්ෂණයේ තියෙනවා. අපේ රටේ ප්‍රාග්ධන මුදල් නැහැ මේ ඔක්කොම වැඩ කටයුතු කරන්නේ. තාක්ෂණයක් නැහැ. එහෙනම් පිටින් ගන්න ඕනේ. චීනෙත් ඒක පිටින් ගත්තා. ඉන්දියාවත් පිටින් ගත්තා. ඒ ආයෝජකයන්ට විශ්වාසය දෙන්න ඕනේ. අපි පරණ ක්‍රමවලට ගිහින් ඒ විශ්වාසය කඩන එක හරි නෑ. ඒකයි මම ටිකක් අද කලනාටු උනේ මේ දවස්වල විශේෂයෙන්ම බලශක්ති සමාගම් සියල්ලටම කියනවා තමන් එක්ක තිබුණේ ගිවිසුම් සියල්ලම අලුතෙන් ගෙනෙන්න ඕන කියලා. මොකද ආයෝජකයන් හිතන්නේ මේක විශ්වාසදායක රටක් නෙමෙයි. එන්නේ නෑ. ඉතින් අමාරුවෙන් ස්වල්ප දෙනෙක් ඇවිල්ලා ඉන්නේ. මේගොල්ලෝ පණ වාගේ අපි ආරක්ෂා කරන්න. ඉතින් ආණ්ඩුව යලිත් හිතලා බලන්න ඕනේ මේ පියවර යන එක හරිද නැද්ද කියලා. ඒ පියවර ගන්න එක නවත්තන්න ඕනේ. නවත්තලා පරණ ක්‍රමවේදය අනුව යන්න ඕනේ. මේකෙන් විශාල කාරණයක් වෙලා තියෙන අඩානි ගිවිසුම. අඩානි වැඩසටහන අපි ලංකාවට ගේන්න උවම නැහැ. ඒත් මේවා කරන අවස්ථාවේදී මම මෝඩි අගමැතිතුමායි කතා කරා. මට කිව්වා අපිට ඕනේ ලංකාවෙන් අරගන්න කියලා. කොච්චර තියෙනවද කිව්වා. ලංකාවට දාන්න අපි ගිගවට් 5යිනේ. මෙගවට් 5000යි. මම දන්නේ නැහැ මම නිකන් කිව්වා ඔය මමත් හරියට දන්නේ නැහැ. මම ඉංජිනේරු වෙන්නේ නෙමෙයි මම මේවා දන්නේ නැහැ. මං කිව්වා ගිගවට් 25යි 50ක් අතර දෙන්නම් කියලා. ඉතින් ඔක දුන්නා නම් බලන්න අපි මේක ආරක්ෂා කරන්න. මොකද එහෙම දෙනවා නම් කොච්චර මුදල් එයිද? විදේශ ආයෝජනයේද? මේක නැති කර ගන්න හොඳ නැහැ. පුළුවන් අපි ඔක්කොම දෙන්න ඕනේ. ඉතින් කොච්චර හම්බ කරන්න පුළුවන්? අඩානි සල්ලි දැම්ම නිසා අනික් මිනිස්සු දැවිලා සල්ලි දුන්නා. දැන් එන ගාන බලන්න සංවර්ධනය බලන්න. ඉතින් මේ මුදල් අපි අතට ගන්න ඕනේ. ඉන්දියාව අපේ මිත්‍රයෙක් ඕන එකක් කරන්න ඉන්නවා. අපි ඉන්දියාවට සමහර අය මං රට ගියේ දෙල්ලි ගියදී තිබුණ හැව අපි දැන් ඉන්දියාවට විරුද්ධද කියලා. මේ මතය දෙන්න හොඳ නැහැ. අපි ඉදිරියට යන්න ඕනේ.